මුලතිව් උතුරු ප්‍රදේශයට අයත් චලයි මුහුදුකොටි බලකොටුව අත්පත් කර ගැනීමේ තීරණාත්මක සටන ආරම්භ වූයේ චුණ්ඩිකුලම් ප්‍රදේශයෙන්. මෙහි සිට චලයි වෙත ඉදිරියට ගිය පාබල සේනාංකවලට ජලදුර්ග තරණය මෙන්ම ජලය ආහාර ඇතුළු සැපයුම් හා තුවාල ලබන සොල්දාදුවන් පිටුපසට ගැනීම මහත් වේසකට කටයුත්තක් වුණා. මුහුදු ජලය ඇතුළට කාවැදුණු ආරු ප්‍රදේශ බෝට්ටු මගින් තරණය කොට වෙරළේ ඉදිරියට ගමන් කළ බටපිරිස් වැළැක්වීමට වෙරළ තීරය පුරා පුද්ගලනාශක බිම්බෝම්බ LTTE විසින් වළදමා තිබුණා. චලයි LTTE පළමු ආරක්ෂක වළල්ලට ඉදිරියෙන් වූ මෙම මිනිස් පවුර LTTE සාමාන්‍ය ජනතාව ආවරණයටගෙන ප්‍රහාර එල්ල කරන ආකාරය හඳුනා ගැනීමට හොඳම නිදසුනක් ලෙස හමුදාව පෙන්වා දෙනවා. LTTE බලහත්කාරයෙන් රැගෙන ආ ජනතාවයි මෙලෙස පැල්පත්වල පදිංචි කර ඇත්තේ. LTTE ආරක්ෂක වළල්ලට පහර දීමට මෙම නිවාස පසු කර යා යුතුයි. පැල්පත්වල සාමාන්‍ය ජනතාවට මුවා වී ප්‍රහාර එල්ල කිරීම LTTE උපායයි. පාසල් පෙර පාසල් පවා වෙරළේ මිනිස් පවුර තුළ මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට LTTE බල කිරීමෙන් කුඩා දරුවන්ගේ ජීවිත ගැන පවා නොතකා LTTE ක්‍රියා කර ඇති බව පැහැදිලියි. කෙසේ නමුත් යුද හමුදාව මෙහි සිටි සිවිල් වැසියන්ට හානියක් නොවන ලෙස එම తాවකාලික පැල්පත් නිවාසවලට ඉහළින් ගොස් LTTE පළමු ආරක්ෂක වළල්ලට එහි පිටුපසින් ප්‍රහාර දියත් කරනු ලැබුවා. LTTE මුහුදින් හා ගොඩබිමෙන් චලයි බලකොටුව රැක ගැනීමට සිය උපරිම ශක්තිය යොදා තිබෙනවා. මුහුදුකොටි නායකයා ලෙස සැලකෙන සුසෙයි ඍජුවම අනදීමට පැමිණි බව LTTE පණිවිඩ හුවමාරු මගින් තහවුරු වෙලා. අවසානයේ හමුදා ප්‍රහාර වලින් සුසෙයි බරපතල ලෙස තුවාල ලබා ඇති අතර ඔහුගේ දෙවනියා වූ විනයගම් මරුමුවටපත් වෙලා. තවත් මුහුදුකොටි ප්‍රබලයන් රසක්ම හමුදා ප්‍රහාර වලින් මරුමුවටපත් වූ මුහුදුකොටි සමාජිකයන් අතර වෙනවා. මුහුද දක්වාම වැටි ඇති ආරක්ෂක වළලු 3ක් ඉදිකොට තිබුණද චලයි බලකොටුව රැක ගැනීමට LTTEට නොහැකි වුණා. මේ සමගම නැගින්න වෙරළ තීරයේ LTTE බලය දැන් බිඳ වැටිලා. බටහිර වෙරළ තීරය සම්පූර්ණයෙන් මුදාගත් හමුදාව නැගින්න වෙරළ තීරයේ බලයද මේ අයුරින් තහවුරු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ටත්වය හා නිවැරදි සැලසුම් යලි සනාථ කිරීමක් බවයි හමුදාපති ලුතනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ. බටහිර මුහුදේ වෙඩිතල්තිව් සිට පුන්රින් දක්වා සහ නැගින්න මුහුදේ මුලතිව් සිට චලයි දක්වා මුහුදුකොටි ප්‍රබල බලකොටු LTTE පිහිටුවා තිබුණා. ඒ සියල්ලම යුද හමුදාව විනාශ කරනු ලැබුවා.